කොත්මලේ ජලාශයේ වතුර අඩු වෙනකොට පැරණි වෙහෙර විහාර ගම්බිම් ආයෙ මතුවෙන්න පටන් ගන්නවා. මේ පැත්තේ වැඩිහිටියෝ කියනවා ඒවා දකින්නකොට පපුව පිච්චිලා යනවා කියලා. ආපහු ඒ ජල කඳකින් ඒ සියල්ල වහගන්නකොට ඒ මහා ජල කඳ දැකලා ඔවුන් කියනවා අපි මහා පරිත්‍යාගයක් කරා කියලා සුසුම් හෙලලා මේ මහවැලි මහා සෑය දෙස බලලා දුක තුනී කරගන්න. ඒ නිසා මේ මහවැලි මහා සෑය අනුස්මරණීය වෙහෙරක් බව ඔබ දැනගත යුතුයි. එදදාස් 979 වැඩ ආරම්භ කරමින් 1985 වර්ෂයේ අගෝස්තු මාස 24 වෙනිදා වැඩ නිම කළ කොත්මලේ ජලාශයේ මහා ජල කඳට පවුල් 3300කුත් විහාරස්ථාන 11කුත් යට විය. ඒ ගේතොර ඉඩකඩම් ගම්බිම් විහාරස්ථාන අනුස්මරණය කරමු. 1983 වර්ෂයේ මාර්තු 20 වෙනිදා මේ මහවැලි මහා සෑය ආරම්භ කරන්නට විය. 2016 වර්ෂයේදී මහවැලි මහා සෑය සදැහැති කුල පුත්‍රයන්ට වන්දනාමාන කිරීම සඳහා කොත් නිරාවරණය කරන ලදී. වත්මනෙහි විස්මිත නිර්මාණයක් ලෙසින් අපට මෙය අගය කළ හැකිය. දොරකල කන්ද තරණය කරන්නෙකුට ඒ කන්ද පාමුල මේ කොත්මල් මහා සෑය නැතිනම් මහවැලි මහා සෑය අවට ගම්බිම් වලට පෙනෙනසේ දකින්නට ලැබේ. ටැම්පිට විහාරයක් ලෙසින් කණු 32ක් මත මෙය ඉදිකර තිබෙන බවක් දකින්නට ලැබේ. මෙහි උස අඩි 289ක් බව සඳහන් වේ.